ඔන්න එකමත් එක කාලෙක කියලා පටන් ගන්න කැමති කතාවක් මටත් තියෙනවා. අතීතයටම යනකොට ලස්සන මතක ගොඩකුත් තියෙනවා. ඉතින් මම ඔයත් එක්ක ඒ දේවල් බෙදා ගන්න හිතුවේ. ඔයාටත් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියන්න පුංචි මොටිවේෂන් එකක් හරි ලැබෙයි කියලා හිතලා. ඉතින් මේ කතා බහට එකතු වෙන ඔයාව ආදරෙන් පිළිගන්නවා. මේ මොකක්ද? හරි අපි බලමුකෝ මොකක්ද කියලා. ඉතින් අපි පාඩලම කොහොමද ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ එපිසෝඩ් එක තමයි මම මගේ යුනිවර්සිටි ස්ටුඩන්ට් ලයිෆ් එක ඒ වගේම මම චූටි ටීචර් කෙනෙක් විදිහට කොහොමද මමත් ඉගෙන ගන්න ගමන් තවත් ලොකු ළමයි පිරිසකට උගන්වන්නේ. ඉතින් මගේ මේ යුනිවර්සිටි ස්ටුඩන්ට් ඇන්ඩ් චූටි ටීචර් ජර්නි එක තමයි ඔයාලා බලන්නේ. මම මෙතනදී මේ චූටි ටීචර් කියලා කිව්වේ මට ලොකු වයසක් නැති නිසා ඒ වගේම මගේ ළමයි මාව අඳුන්වන්නේ ඒ නමින් නිසා. හරි. ඉතින් අද ඉඳලා මම ඔයාලත් එක්ක මගේ මේ ජර්නි එක ෂෙයා කරගන්නවා. මේ තමයි ෆස්ට් එපිසෝඩ් එක. ඉතින් මම හිතනවා මේක ඔයාට මොටිවේෂන් එකක් වෙයි. ඉතින් මගේ ඩේ ටු ඩේ ලයිෆ් එක ගත කරන විදිහ, එතකොට මම මගේ ස්ටඩීස් කරගන්න විදිහ, ඒ වගේම ඒකත් බැලන්ස් කරගෙන කොහොමද මම ටියුෂන් ක්ලාස් කරන්නේ, අනේ හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. හරි. ඉතින් දැන් මම මේ ලෑස්තිලා ඉන්නේ කැම්පස් එකට යන්න. ඉතින් මම ඔයාලව කැම්පස් එකට දැන් එක්කගෙන යන්නම්. මට අද හවස් වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. හරියට පේන්නේ නැහැ. හරි මම පෙන්නන්නම්. ඉතින් මම දැන් උදේ ඇහැරිලා කෑම හැදුවා. මොකද කැම්පස් එකට අරන් යන්න ඕන නිසා. හැබැයි මට දැන් නම් බඩගිනි වගේ. ඒක නිසා මම දැන් කෑම කාලේ යනවා කියලා හිතුවා. අරගෙන යන්න ඕනේ නැහැ කියලා. ඉතින් මම කෑම කාලා මම යනවා දැන් කැම්පස් එකට. හරි. ඉතින් එහෙනම් මම ඔයාලත් එක්කම කැම්පස් එකට යනවා. හරි. ඊනවා අවුට්ෆිට් එක පෙන්නන්නම්. මේක නම් දිග සායක්. හරි. එහෙනම් මම දැන් කෑම කාලා කැම්පස් එකට යනවා. මම ඔයාලවත් එක්කගෙන යන්න. ඉතින් මගේ දවසක් ගත වෙන විදිහ ඔයාට පෙන්වන ගමන් මගේ කතාව මම පටන් ගන්නම්. මුලින්ම කියන්න ඕනේ මම මහා රෝස ගහක් නෙවෙයි. මම තාම දරුණන ගමන් තමයි ඉන්නේ. හැබැයි දවසක මම මහා රෝස ගහක් වෙයි. එතකොට ඔයාලා මේ එපිසෝඩ් ඔක්කොම බලලා මම මහා රෝස ගහක් වුණ හැටි දැනගෙන තියෙයි. ඒ වගේමයි තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ඕනි කියන උනක් තියෙන කොල්ලොන්ට කෙල්ලොන්ට මේක පුංචිම හරි වටිනාකමක් ගෙන දෙන සංවාදයක් වේ. දැනොත් මම යුනිවර්සිටි එකේ තමයි ඉන්නේ. ඉතින් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමත් ඉගෙන ගන්න ගමන් මම තවත් ළමයි පිරිසකට උගන්වන චූටි ටීචර් කෙනෙක් වෙලා. ඉතින් එතනට මම එක පාරම නම් ආවේ නැහැ. මම හිතනවා අගක් මුලක් නැති කතාවක් ඔයාට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා මම මුලටම ගියොත් හොඳයි කියලා. ඉතින් මොකක්ද මුල? ඉතින් අපි අද වෙනකොට මොකක්ම හරි දෙයක් ලබාගෙන තියෙනවා නම් අපේ ජීවිතේට අපි එක පාර මෙතනට ආවේ නෑනේ. අපිට අපේ අම්මගේ තාත්තගේ පන්නරෙත් එක්ක තමයි පුංචි කාලේ ඉඳලා ඒ දේවල් හැදුනේ. ඉතින් මම මෙහෙම පටන් ගන්නම්. මම පුංචි කාලේ ඉඳලා ගොඩක් දක්ෂ නැටුම් වලට. මම ඒක මොන්ටිසෝරි යන කාලේ ඉඳලම දක්ෂ දෙයක් සහ ආස දෙයක්. ඉතින් මම එක වසරේ ඉඳලා ගොඩාක් වෙලාවට හිටියේ නැටුම් කාමරේ. හැම වෙලෙම මට ඕනුනේ නටන්න. නැටුම් තරඟවලට යන්න. හැබැයි ඒ ඉස්කෝලේ හැමෝමත් මාව දැනගෙන හිටියේ මම ඩාන්සින් කරනවා කියලා. පුංචි කාලේ ඉතින් අපි හැමෝටම එක හීන තියෙනවනේ. මමත් ඒ කාලේ හිතුවා මම ලොකු වෙලා ඩාන්සින් ටීචර් කෙනෙක් තමයි වෙන්නේ කියලා. හැබැයි සමහර විට ඒක ඒ විදිහට වෙන්නත් ඉඩ තිබුණා. හැබැයි මට ඒ දවස්වල ඩාන්සින් කරේ සුනන්ද ටීචර්. එයාට ට්‍රාන්ස්ෆර් එකක් ආවා. ඊට පස්සේ ටීචර් ගියා. මගේ නැටුම් ජීවිතෙත් මං හිතන්නේ එතනින්ම අහවර වෙලා ගියා. හැබැයි මම
දැන් කරන දේවල් පටන් ගත්තෙත් ඒත් එක්කමයි. මට මතකයි අපේ සිංහල පාඩමක තිබුණා ටීචර් අපිට ලියාගෙන එන්න දෙනවා ගෙදරින් පොඩි ඡේදයක් දෙනවා කතාවක. ඒක ඉස්සරහට අපි ලියාගෙන යන්න ඕනේ. ඉතින් මම ගෙදර ගිහිල්ලා අම්මගෙමුත් අහනවා අප්පච්චිගෙමුත් අහනවා මේක කොහොමද මෙතනින් ඉස්සරහට ලියාගෙන යන්නේ. ඉතින් මට කවදාවත් අම්මයි අප්පච්චි ඒක මෙන්න මේ විදිහට ලියන්න එහෙම කියලා මට හිතන්න දෙන්නේ නැතුව එයාලා ඒක හිතලා කිව්වේ නැහැ. මට හැම වෙලේම රචනාවක් ලියන්න ගියත් මෙන්න මේ කරුණු ලියන්න කියලා දුන්නා මිසක් ඒක එයාලා මට කියන විදිහට කිව්වේ නැහැ. ඉතින් මං ඒක නිසා හැමතිස්සෙම තනියම හිතලා හැමදේම ලියන්න කියන්න පුරුදු වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් නම් ඉතින් මම කැම්පස් ගිහින් ඇවිල්ලා ගෙදර අස් කරන ගමන් තමා ඉන්නේ. මම ඉස්සරහට මගේ කතාව දැන් කන්ටිනියු කරගෙන යන්න. ඉතින් අන්න ඔය විදිහට මම ලියන දේවල් වලට ආස වෙන්න පටන් ගත්තා පුංචි කාලේ ඉඳලම. ඉතින් ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයේ. ශිෂ්‍යත්ව දවස්වල නම් ඉතින් අපි ගොඩාක් පාඩම් කරන්න ඕනි. අම්මලත් අපි වගේම මහන්සි වෙනවා. මම නම් ඉතින් අමතර කිසිම ක්ලාස් එකකට ගියේ නැහැ. අපේ පන්ති බාර ටීචර්ම කරපු ක්ලාස් වලට තමා මම ගියේ. අපේ පන්තියේ හිටිය හැමෝම ඒ වගේ තමා මට මතක. ඉතින් අදටත් මට මතකයි සුජාත මැඩම් අපි ගියා ගොඩාක් පයින් මැඩල්ලගේ ගෙදරටම ක්ලාස් වලට යන්න. මට මතකයි හැමදාම අපේ අම්මා ගෙදරින් මොන හරි මට කන්නත් හදාගෙන ඉන්දියාප්ප රොටි මම කැමති දෙයක් හදාගෙන එනවා. ඉතින් එහෙම ඇවිල්ලා සමහර දවස්වලට නංගිවත් මේ වඩාගෙන තමයි අපේ අම්මා එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා ගොඩාක් දුර මාත් එක්ක පයින් යනවා. පයින් ගිහිල්ලා මාව ක්ලාස් එකට දාලා ගන්නත් ඇවිල්ලා ඔහොම තමයි ඒ දවස්වල හිටියේ. ඉතින් ශිෂ්‍යත්වෙත් පාස් වුණා. හැබැයි පාස් වුණාට වෙන ඉස්කෝලේකට යන්න ඕනි. එහෙම අයිඩියා එකක් නම් ඇත්තටම මට තිබ්බේ නැහැ. ඉතින් එහෙම අයිඩියා එකක් තිබ්බෙත් නැති වුණාට මම 6 ඉඳලා 13 වෙනකන් ගිය වලල සෙන්ට්‍රල්නේ අපි ඇප්ලිකේෂන් දාලා තමයි තිබ්බේ. අපි කියන්නේ මම නම් දන්නේ අප්පච්චි අම්මයි තමයි දාන්න ඇත්තේ. හැබැයි මට ඒ වලල සෙන්ට්‍රල් එකේ ඉන්ටර්විව් යන්න තියෙන දවස වෙනකොට අපේ අම්මගේ අප්පච්චි නැති වුණා. ඉතින් එහෙම නැති වෙච්ච නිසා මම කොහොමත් හිත හදාගත්තා මම නම් ওই ඉන්ටර්විව් එකට යන්නේ නැහැ කියලා. ඉතින් මල ගෙදර තිබුණට ඒකත් එක්කම අපේ අම්මා කොහොම හරි මාව බල කරලා අපේ අප්පච්චිගේ අම්මත් එක්ක අත්තම්මත් එක්ක මේ කියද්දී අත්තම්මා ජීවිතුන් අතර නෑ. ඉතින් මාව යවුවා ඒ ඉන්ටර්විව් එකට. ඉතින් මම ගියා. ඊට පස්සේ මම ඉන්ටර්විව් එකෙන් පාස් වුණා. ඊට පස්සේ ඉතින් මම වලල සෙන්ට්‍රල් එකට ගියා. මම හිතන්නේ එතන තමා ලොකුම හැරවුම් ලක්ෂය. මම ඔය කර හිටියේ මොකද දන්නවද? දැන් මම ගෙදරට බඩු ගේනකොට හැමදාම ඔහේ ගේනවා. එතකොට මම දන්නේ නැහැ ඇත්තටම මේවට කීයක් යනවද? මම ඇත්තටම වැඩිපුර වියදම් කරනවද කිසිම දෙයක්. මේක හැමදාම කරන්න හොඳ නැති දෙයක් නේ. ඉතින් අන්න ඒක නිසා මම ඇප් එකක් ගත්තා. එතකොට මම දැන් ආයෙත් දිගටම ලියනවා මම මොන හරි චූටි වියදමක් කරත් ඒක මොකක්ද කියලා එතනින් ඒ ගානත් එක්කම ලියන්න. ඉතින් දැන් ඔයාලා දැක්කේ මම ඒක කරනවා තමයි. හරි. ඒක නැත් මං ඉස්සරහට තව කියන්නම්කෝ. දැන් ඉතින් කතාවට මුල පුරලා ඉන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වලල සෙන්ට්‍රල් එකට ගියේ 6 වසරින්. ඉතින් 6 වසරින් මම වලල සෙන්ට්‍රල් එකට ගිය ඒ දවසත් මට තාම මතකයි. අපේ පන්ති බාර ටීචර් ඇඳගෙන හිටිය සාරියේ පාටත් මට මතකයි. ඉතින් මං අද කරන්නේ A level සිංහල ටියුෂන් ක්ලාසස්නේ. එතකොට මම හිතනවා මගේ මුලින්ම අඩිතාලම දැම්මේ ඒ ටීචර්. මොකද මම අපි ඕනම දෙයක් දැන් ඔයාට මතක් නැති ඔයා මොකක් හරි සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් ඔයා මොන හරි කරන්න ආස දෙයක් ඒකට ආසාවක් ඇති කරු මනුස්සෙක්. ඉතින් මටත් එහෙමයි. මම සිංහල කියන විෂයට ආස උනේ ඒ ටීචර් නිසා. ඉතින් මම ඒක හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ මම පද්‍ය රචනා ගද්‍ය රචනා තරගවලට යන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මම ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පටන් ගත්තා. එතකොට මම මේ වෙනකොට
කිව්වනේ මම ඩාන්සින් පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන හිටියා කියලා. නමුත් මම දැන් වෙන ඉස්කෝලේකට ආවට පස්සේ මගේ ඒ ඩාන්සින් මම ඇත්තටම හැම නටුම් කරන්න දන්නවත් නැති ළමෙක් බවට පත් වුණා. ඊට පස්සේ මම සිංහල වලින් තමයි ඉස්සරහට ගියේ. ඉතින් මම හිතනවා ඒකත් එක්කම තමයි මට ඇඟට මේ සිංහල කියන දේ ආවේ. මට හිතෙනවා අපේ ජීවිතයේ අපේ අම්මට තාත්තට පස්සේ වැඩිපුරම අපේ ජීවිතයට වෙනසක් එකතු කරන්න පුළුවන්, අපිව වෙනස් කරන්න පුළුවන් ගුරුවරුන්ට කියලා. මට මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා මතක් කරොත් එහෙම මට ඇත්තටම ඒ විදිහට අදටත් මතක් වෙන ඒ කියන්නේ විශේෂ ගුරුවරු ඉන්නවා මට. මගේ ජීවිතය ඇතුළේ ගත්තාම ඔයාට සමහරලාට ඔයාගේ ජීවිතේ එපා කරපු අය ඇති. හැබැයි මට හම්බුනේ දෙවිවරු වගේ ටීචර්ස්ලා. මොකද මම අද කරන හැම දෙයකම මගේ මොන්ටිසෝරියේ ටීචර්ගේ ඉඳලම ක්‍රෙඩිට් එක යන්න ඕනි කියලා මම හිතනවා. මොකද මගේ අම්මා තාත්තා වගේම මගේ මොන්ටිසෝරියේ ටීචර්ත් මාව නැටුම් වලට ඊට පස්සේ ලස්සනට ලියන්න ඒ පැත්තට මාව හුරු කරා. ඊට පස්සේ මගේ කියන්නේ ප්‍රාථමික අපි ඉගෙන ගත්ත එකේ ඉඳලා පහ වෙනකන් මට හිටියා චන්ද්‍රාංගිනී කියලා මැඩම් කෙනෙක්, බිසෝමනිකි කියලා මැඩම් කෙනෙක්. අන්න ඊට පස්සේ මම කිව්ව සුජාතා මැඩම්. අන්න එයාලත් මාව ඒ කියන්නේ නිකන් අර කලාත්මක ළමයෙක් බවට පත් කරා. එතනින් එහාට තමයි මම වල සෙන්ට්‍රල් එකට ආවට පස්සේ මට ඔය කිව්ව ධම්මිකා මැඩම් හම්බ වුණේ. ඉතින් ධම්මිකා මැඩම් හම්බුනාට පස්සේ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මම සිංහල වලටම ආස ළමයෙක් බවට පත් වෙලා මං ඒ පැත්තෙන්ම ඉස්සරහට යන්න පටන් ගත්තේ. අදටත් මතක් වෙනකොට මගේ ඇස් දෙකට කඳුළු එන ඒ වගේ ආදරයක් දුන්න ගුරුවරියක් තමයි එයා. ඉතින් අද මට මම මොකක් හරි අලුත් දෙයක් පටන් ගද්දි මට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ධම්මිකා මැඩම්ව. මොකද එතනින් මම මේ පටන් ගත්ත දේ තමයි අද මම මේ කරන හැම දෙයකටම මුල් වෙලා තියෙන්නේ. ඉතින් මම එතනින් ඒ විදිහට පටන් අරගෙන හැබැයි 8 ශ්‍රේණියේදී අපේ පන්ති මාරු කරාට පස්සේ මැඩම්ගෙන් වෙන් වෙන සිද්ධ වුණා මට. නමුත් සිංහල සාහිත්‍ය රසස්වාදී විතරක් මැඩම මට හම්බුන එක ජීවිතේ මට වෙච්ච ලොකු අඩුපාඩුවක් සහ අඩුවක් විදිහට මට අදටත් දැනෙනවා. ඊට පස්සේ අපේ ඉස්කෝලේ යනවා සන්ධ්‍යා මැඩම්. ඒ මැඩම් ආවට පස්සේ මැඩම් දැනගන්නවා මම කවි ලියන ඒ පැත්තට ආස ළමයෙක් කියලා. ඉතින් මැඩම් මට උදව් කරනවා මගේ කවි පොත පළවෙනි කුඩුදුල් මගේ කාව්‍ය සංග්‍රහය එළි දක්වන්න. මැඩම් තමයි ඒකට මූලිකම දායකත්වය අරගෙන කටයුතු කරේ. මගේ වැරදි අඩුපාඩු බලලා හැමදේම හදලා මගේ පොත එළි දක්වන තැනට මැඩම් තමයි පත් කරේ. ඉතින් මැඩම් මට එදා කිව්වා ඉසුරි ඔයා මාව පහු කරගෙන යන්න ඕනි. මට ඒක තමයි මේ දකින්න තියෙන ලොකුම ආසාව කියලා. ඉතින් මේ අවුරුද්දට මැඩම්ට කතා කරාට පස්සේ මැඩම් කිව්වේ මම එදා ඔයාට කියපු දේ ඔයා කරා කියලා. ඉතින් මට හරියම සතුටුයි. අම්මා වගේම ගුරුවරු අපිට හම්බ වෙනවා හරි අඩුයිනේ. හැබැයි මට හම්බ වුණා. ඉතින් අද මම මේ කරන දේවල් වලට මූලිකම අඩිතාලම දැම්මේ එයාලා. ඉතින් එතනින් මගේ ජීවිතේ තව දෙයක් පටන් ගත්තා. ඒ තමයි මේ YouTube channel එක. ඉතින් ඒ කතාව එපිසෝඩ් 2කින් අරගෙන එන්න. දැන් කියන්න තියෙනවා තව කතාවක්. ඒ තමයි මේ. හරි. දැන් මම මේ කරන්න ලෑස්ති වෙන්නේ මට ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරන එක. ඉතින් මම ඔයාලත් එක්ක දැන් මේ ෂෙයා කරගන්නේ මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, ඊට පස්සේ චූටි ටීචර් කෙනෙක් විදිහට කොහොමද මගේ මේ වැඩ කරගන්නේ කියන එකනේ. හරි. ඉතින් මම දැන් කරන්න යන්නේ දැන් ඉස්සරහට මට කරන්න තියෙන වැඩ මොනවද, ප්ලෑන් කරගන්න තියෙන්නේ මොනවද, අන්න ඒ දේවල් ටික හදාගන්න එක. මොකද ඔළුවේ 1000ක් වැඩ තිබ්බහම ඇත්තටම එකක්වත් හරියට කරගන්න බෑ. ඉතින් ඇත්තටම සමහර වෙලාවට හිතෙනවා නේද අපිට අම්බෝ මේ ජීවිතේ නම් මොකක්දනේ හරි මහන්සි කියලා. මටත් වෙලාවකට හිතෙනවානේ හරි මහන්සි කියලා. නමුත් මම අතාරින්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේත් ඔයාලට මොටිවේෂන් එකක් විදිහට. මම දන්නවා ගොඩාක් අය මොටිවේෂන් වලට කැමතියි කියලා. මොකද අපි හැමෝටම ලයිෆ් එකේ මොටිවේෂන් එකක් ඕනේ ඉස්සරහට යන්න. හරි. ඉතින් මම දැන් කරන්න හදන්නේ ඒ ටික ලිස්ට් ඩවුන් කරගන්න එක. මොකද එහෙම නැති වුනහම මේ මට අර ඔළුවට හරි බදයක්. ඉතින් ඒක නිසා දැන් මම ඒ ටික ලිස්ට් එකක් හදාගන්න තමයි යන්නේ.
බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. මොකද දැන් යුනිවර්සිටි එකේ වැඩගෙන හිතන්න ඕනි, ක්ලාස් එකේ ළමයිට එක්සෑම් ළඟයි. ඒතකොට ඒ ගැන හිතන්න ඕනි. එතකොට ඇත්තටම මේ දෙකම ගොඩක් ලොකු වැඩ දෙකක් මට. මොකද ළමයිට එක්සෑම් තියෙන කාලේ වෙනකොට මටත් එක්සෑම් තියෙනවා. ඒවට ලෑස්ති වෙන්න ඕනි. ඉතින් අන්න ඒක නිසා තමයි මේ විදිහට ප්ලෑන් එකක් එක්ක දැන් මේ යන්නේ. හරි. ඉතින් මම ලිස්ට් එකක් හදන්න තමයි යන්නේ. මම මේ ලිස්ට් එක හදන්නේ මගේ ක්ලාස් වලට අදාළව දැන්. මොකද මට තව දේවල් ටිකක් හදාගන්න තියෙනවා. ඒ කියන්නේ එදිනෙදා මගේ ජීවිතේ කරන දේවල්. නමුත් ඔක්කොම එකට හදන්න බෑනේ. ඒ නිසා ඉස්සෙල්ලාම ක්ලාස් එක සම්බන්ධ දේවල් මම හදනවා. හරි. මම දැනට කරලා තියෙන ඒවායි කරන්න තියෙන ඒවායි දෙකම මම දාගන්න. මම දැන් මෙහෙම ලියා ගන්නවා මම ඒවා ඉතින් මට තේරෙන විදිහට කෙටියෙන් ලියා ගන්නවා. මම ඔයාලට පෙන්නන්න. මම මේ විදිහට තමයි ලියා ගන්න. හරිද? ඉතින් දැන් මම අලුතෙන්ම පටන් ගත්ත ක්ලාස් එකේ ඒ ළමයින්ට තියරි ටික සම්පූර්ණ කරන ටයිම් ටේබල් එක ඒක හදලා ඉවරයි. ඒක දැන් ළමයින්ට දීලා තියෙනවා. ඉතින් ඒක මම ගාවත් මම තියාගෙන ඉන්නේ මොකද ඒවා බලන්න ඕන නිසා. ඊට පස්සේ අපි තියරි ලයිව් ක්ලාස් වල ඒව ටිකත් හැදුවා ටයිම් ටේබල් එක. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ ඒව ටිකත් හැදුවා ටයිම් ටේබල්. දැන් මම ඔය තුන තමයි ගොඩක් ලොකු තුනකට තිබුණේ හදාගන්න. මොකද මගේ වැඩත් එක්ක බැලන්ස් කරන් හදාගන්න ඕනේ තුනක් නෝ ඒ තුන. ඉතින් ඒ ටික මම වැඩත් එක්ක බලලා ඒ වැඩ අයින් කරලා ඊට පස්සේ මට තියෙන කාලෙත් එක්ක ඒ ටික හදාගත්තා. හරිද? එතකොට මම ඒ තුන දැන් මම නිදහස් වෙලා තියෙනවා. හරිද? එතකොට මම මෙතන ඉස්සරහින් ගහ ගන්නවා. දැන් මම මේ රූම් එක මේක් ඕවර් කරනවා. මොකද මගේ ක්ලාසස් වලට හරියන විදිහට. මොකද මම අපාර්ට්මන්ට් එක මාරු කරානේ. ඉතින් ඒවත් හදාගන්නකම් මේවත් හදාගන්න ඕනි. ඉතින් ඇත්තටම සමහර දවස්වල රෑ 1යි 2යි නිදා ගන්නකොට දැන් ඒක පුරුද්දකට ගිහිල්ලායි තියෙන්නේ. හරි. ඉතින් ඒ වගේම තමයි මට ඊළඟට කරන්න තියෙන වැදගත්ම දෙයක්. ඒ තමයි ජර්නලින් කරන එක. ජර්නලින් මොකද මගේ ජීවිතේට දැන් අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා ජර්නලින් කියන එක. මොකද මම ජර්නලින් කරා. නමුත් වැඩත් එක්ක ඒක දිගටම කන්ටිනියු කරන්න බැරි වුණා. නමුත් මට තේරෙනවා ජර්නලින් කරද්දී කොයිතරම් වෙනසක් මගේ ජීවිතේ තියෙනවද කියන එක. ඉතින් ජර්නලින් දැන් මම තව දේවල් මට ඒ කියන්නේ මට හොඳ පුරුදු ඇති කරගන්න තියෙන ඒවා. ඊට පස්සේ මගේ බකට් ලිස්ට් එක. ඊට පස්සේ මට මගේ ජීවිත සම්බන්ධ ගොඩක් දේවල් මම දාගන්න ජර්නලින් එක ඇතුළටනේ. එතකොට මම ඒක ඒ විදිහට ලියා ගන්නවා අනිත් අර පොයින්ට් ලියන්නේ නැතුව. එතකොට මට ජර්නලින් එකෙන් ඒ හැමදේම සම්පූර්ණ කරගන්න පුළුවන් නිසා. ඉතින් දැන් මම අද මුදල් කළමනාකරණය කරගන්න ඇප් එකක් දාගත්තා. ඒකත් හරි. ඒකත් මම රයිට් එකක් දානවා මේවට වගේම. එතකොට මම දැන් හිතනවා ටිකක් හරි මට ওই දේවල් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මුදල් සම්බන්ධව. මොකද ඕනම කෙනෙක් බොරු වියදම් කරන්න ඕනි නැති නිසා. හරිද? නැත්නම් අපි මහන්සි වෙන එකේ තේරුමකුත් නැහැනේ. හරි. ඉතින් ජර්නලින් මම ඊට පස්සේ ඇප් එකක් දාගත්තා මගේ මුදල් කළමනාකරණයට. ඒකත් මම ලියාගත්තා. ඉතින් ඊළඟට මම කිව්වනේ මම ඩයරි එකක් ගත්තා කියලා. ඉතින් ඒ ඩයරි එක මම ගත්තේ මම මගේ ජීවිතයේ තිබ්බ ලස්සන පුරුද්දක් විදිහට මට ලැබිච්ච හැම දෙයකටම තෑන්ක්ස් කළා. මම රැට අනිවාර්යෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙලා ලිපියක් ලිව්ව එක හරිම පුංචි දෙයක් වෙන්න පුළුවන්. අවසානයේ අර ගොඩක් වැඩ තියෙන නිසා පුංචි කොළ කෑලි වල ලියලා මම බෝතලෙට දැම්මා. ඒක දැන් මෙතනින් පිටිපස්සේ තියෙන්නේ. නමුත් මට හිතෙනවා ඒක මගෙන් දැන් චුට්ට ගිලිහිලා යනවා කියලා. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම දැන් ආපහු මම කරන්නම ඕනි. මොකද මට මේ ස්තුතිවන්ත වීම නිසා ජීවිතේ ලැබිච්ච දේවල් කොට. හරිද? ඉතින් එන්නේ ඒකත් මම දාගන්න ඕනි. හරිද? ඊට පස්සේ මම
ඊළඟට ගෙදරටගේ ඕනේ බඩු ලිස්ට් එක ඒ ටික හදාගන්න ඕනේ. මම මේ ඒ දේවල් හදන ගමන් මට ඒකටත් වෙනම කතාවක් තියෙනවා. ඒ දේවල් ටික කියන්නම්. මොකද දැන් එපිසෝඩ් ගානක් ඉස්සරහට එනවනේ. ඉතින් ග්‍රොසරි ලිස්ට් එක හදාගන්න ඕනේ. ඒකත් එකම මීල් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. මොකද මගේ වැඩත් එක්කන් ඒක මට අනිවාර්ය දෙයක් වෙනවා දැන්. දැනට මට මෙන්න මේ දේවල් ටික තමයි මතක් වුනේ. හරිද? ඉතින් එන්නේ ඒ නිසා මම මේ විදිහට නෝට් ඩවුන් කරගත්තා. එතකොට මට පුළුවන් දැන් ඉස්සරහ දවස් ටිකේ මේ දේවල් දිගටම කන්ටිනියු කරගෙන යන්න. එතකොට මේ වගේ ලිස්ට් හදලා වෙන වෙනම ප්ලෑන් හදාගෙන. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ජීවිතේ එක දවස් එක විදිහට ගෙවෙනවා. මොකද හැමදාම එකම විදිහේ වැඩ නෙවෙයි තියෙන්නේ. වෙනස් විදිහේ වැඩ. ඉතින් අද දවසට මට තියෙන්නේ මෙන්න මේ වැඩ ටික. ඉතින් මම දැන් ගොඩාක් ලොකු දේවල් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉතින් මාත් එක්ක ඉන්න අය විදිහට. එතකොට මම මේ මගේ ජර්නි එක ඇතුලේ ඒ දේවල් කරන්නේ කොහොමද? බැලන්ස් කරගන්නේ කොහොමද? ඔයාලටත් මම හිතනවා ඔයා මොකක් හරි දෙයකට දක්ෂයි නම් ඒකෙන් ඉස්සරහට යන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ඇත්තටම ඔළුවට එන්නේ නැති කියලා. සහ ඇත්තටම සමහර වෙලාවට අපිට ඕනි මොටිවේෂන් එකක්. මොකද හැම තිස්සෙම ජීවිතේ හැංගීම් එක විදිහටම තියෙන්නේ. මට උනත් අයියෝ මේ මොකක්ද අප්පත් කියලා දමල ගහන්න හිතෙන වෙලාවල් එනවා. නමුත් අතාරින්න හොඳ නැහැ. ඒ එහෙම හිතන මොහොතේ අපි නිදාගෙන ඉන්නා කියලා හිතන්න කමක් නැහැ. අපි ආපහු ඇහැරුණාම අපිට හරි මෝඩ් එකට එන්න පුළුවන්. ට්‍රැක් එකට වැටෙනවා අපි. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මම හැබැයි එක දෙයක් විශ්වාස කරනවා මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලගේ ජීවිතයට දෙයක් ලැබෙයි කියලා. මට එහෙම ලැබුණොත් ඒක ලොකු සතුටක්. සහ මම ඇත්තටම මේ දේවල් බැලන්ස් කරගෙන මේ යන ජීවිතේ ටිකක් මහන්සිය කියලා හිතනවා. නමුත් ඔයාලා දාන කමෙන්ට් එකකින් ඇත්තටම ඒක මටත් මොටිවේෂන් එකක් වෙනවා කිව්වොත් හරි. ඔයාලා මගේ කලින් වීඩියෝස් වලට දාන ඒ කමෙන්ට් වල ඇත්තටම මමත් මොටිවේෂන් එකක් ගන්නවා. ඉතින් එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. මොකද මම දැන් මෙන්න මේ දේවල් ටික කරන ඒ වීඩියෝස් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් එහෙනම් මම අද යුනිවර්සිටි ගියපු දවසක් තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. මොකද මම දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරන්නේ දැන් මට හෙට දවස යුනිවර්සිටි යන්න නැති ඒ වගේම work from home වැඩ කරන දවසක් සහ වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් ඒකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඒක නිසා අද චුට්ටක් කලින් නිදා ගන්න ඕනි. මොකද හෙට මට වැඩ ගොඩාක් පිරිච්ච දවසක්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් එපිසෝඩ් 2 බැලුවාම. ඉතින් එහෙනම් අද වීඩියෝ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ගිහින් එන්න. මම ඉසුරි උත්තරා රාජපක්ෂ. එපිසෝඩ් 2කින් එහෙනම් හම්බ වෙමු. ඊළඟ කතාව මොකක්ද කියලා දැනගන්න.